හලෝ හායි කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මේ දවස්වල ගොඩක් රස්නෙත් එක්ක අපේ කෑම වේලට අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕන ව්‍යංජනයක් විදියට සලකන්න පුළුවන් පුහුල් ව්‍යංජනය හදන්නේ කොහොමද කියලා. පුහුල් කියන්නේ අපට බෙනිෆිට්ස් ගොඩාක් ලැබෙන එළවලුවක්. මේකෙන් ශරීරය සිසිල් කිරීම, ආහාර ජීර්ණය සහ බඩවැල් පිරිසිදු කිරීම, මුත්‍රා පද්ධතියේ රෝග සඳහා ඒ වගේම විෂනාශක ගුණයත් අඩංගු වෙනවා. ශරීරගත විස ඉවත් කරන්න මේ පුහුල් වලට හැකියාවක් තියෙනවා. ඒ වගේම මතක ශක්තිය වර්ධනය, ශ්වසන රෝග පාලනය වගේම ප්‍රතිඔක්ෂකාරක ගුණයනොත් යුක්ත වෙනවා. මුලින්ම පුහුල් කෑල්ල අරගෙන මේ විදියට චූටි කෑලි වලට කපාගෙන ඒකට රතු ලුණු, අමු මිරිස්, කරපිංච, රම්පේ, තක්කාලි එකතු කරගන්නවා. ඒ වගේම සීනියට කපාගත්තු සුදු ලුණුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට කහ, අමු තුන පහ, බෙදපු උළුහාල්, ලුණු කුඩු ටිකක් එකතු කරගෙන මේක දිය කිරෙන් මුලින්ම තඹ ගන්නවා. පුහුල් කියන්නේ වතුර ගතිය වැඩි එළවලුවක් නිසා මේක එළවලුව හදද්දී උකු ගතියකට අපිට හදාගන්න අමාරුයි. ඒ කියන්නේ thickness එක වැඩි හදාගන්න අමාරුයි. ඒ හින්දා අපි මෙතනදී මේකට හාල් පොල් එකතු කරගන්නවා. මෙතනදී අපි හාල් පොල් කබලේ බැඳගන්නේ නැහැ. හාල් පොල් ටික සෝදලා අරගෙන ග්‍රයින්ඩ් කරලා තමයි අපි මිටි කිරිත් එක්ක මේකට එකතු කරගන්න ඕන. මේ විදියට සේරම අමුද්‍රව්‍ය ටික මේකට එකතු කරගෙන දිය කිරි එකතු කරලා අපි මුලින්ම මේක තඹ ගන්නවා මේ විදියට. දිය කිරෙන් මේ එළවලුව හොඳටම තැඹුණාට පස්සේ තමයි අපි මිටි කිරිත් එක්ක බෙදපු හාල් පොල් ටික එකතු කරගන්න ඕන. මට ඔයාලට කියන්න අමතක වුණා මිටි කිරි දාන්න කලින් මේකට අපි ගොරක ක්‍රීම් වලින් පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න ඕන. මේකට ඇඹුල් රසයක් එකතු කරගන්න ඕන නිසා මෙතනදී අපි තක්කාලි එකතු කරාට තක්කාලි වලින් එන ඇඹුල් රසය මදි හින්දා අපි දිය කිරෙන් තැඹිලා ඉවර වෙන්න කිට්ටු වෙද්දී මේකට අපි ගොරක ක්‍රීම් ටිකක් එකතු කරගන්න ඕන. පූල් කියන්නේ මේ වගේ අපිට ලෙහෙසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන් එළවලුවක්. ගොඩක් කට්ටිය මේ එළවලුව ගන්නම අඩුයි. මොකද මේක හදන්න අමාරුයි. ඒ වගේ දේවල් හින්දා එහෙම ප්‍රශ්නයක් නෑ. ඊටාම පහසුවෙන් හදාගන්න පුළුවන්. ඊටාම ගුණදායක එළවලුවක් තමයි මේ පුහුල් කියන්නේ. වෙනද වගේම මම ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා මම හදාගත්ත එළවලුව. ඉතින් බලන්නකෝ රස පාටට තියෙනවද කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් මෙන්නම්. එතකම් පරිස්සමින් ඉන්න. බයි. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.